ඉතින් අද පුංචි වැඩක් කරනවා අපි. කොකිස් ටිකක් හදන්න යන්නේ. ඉතින් මගේ නංගි බැඳලා ඉන්නේ නුවර අලවතුගොඩට. ඉතින් එයා දැන් ප්‍රෙග්නන්ට් වෙලා දැන් මාස 3ක් වගේ වෙන්නේ. ඉතින් එයා ඉස්සර නම් කිසිම ගමේ ගොඩේ කෑමක් කෑවේ නැහැ. දැන් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ගමේ කෑම තමයි හොය කන්නේ. ඒවලු කන්න ආස. ඉතින් අපි මේ කරපිංචා ටිකක් වැඩිපුර දාලා කොකිස් ටිකක් හදනවා එයාට ගෙනියන්න. මම ගෙදරම පිටි ටිකක් මේ වගේ කොටා ගත්තා බ්ලෙන්ඩර් එකෙන්. ඉතින් දැන් රසට කොකිස් ටිකක් හදාගන්න යන්නේ. මගේ වීඩියෝ බලන මගේ යාළුවන්ට මට කමෙන්ට් කරද්දි මගේ වීඩියෝ වල තියෙන අඩුපාඩු පෙන්නලා දෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. වීඩියෝ එක කරද්දි ඔයාලට බලද්දි කම්මැලිද බෝරින්ද කියලා කියන්න. එතකොට මට වෙනස් කරගන්න පුළුවන්. මම කොකිස් ටික හදන අතරට අම්මා මේ හදන්නේ අලුවා ටිකක් එයාට ගෙනියන්න. අලුවා එකේ පදම නම් හරියට ආවා. ඒ වුණාට උඩ ටිකක් නීටුනේ නැහැ. රස හොඳට තියෙනවා. මම මේකට පිටි වලින් අඬු කෝප්ප දෙකක් අරගත්තා. ඒ දෙකට පොල් කිරි අඬු කෝප්පයක් දැම්මා. ඉතින් මට ඔය කොකිස් හදද්දි හැන්දෙන් නම් පදම ගන්න අමාරුයි. මං ඒ නිසා වුණ අතෙන්ම අනලා පදම හදා ගන්නවා. දැන් ඉතින් දිය ගතිය වැඩි වගේ නිසා මම තව පිටි ටිකක් මේකට එකතු කරනවා. කොකිස් හදද්දී ඉතින් අපේ පුංචි කාලේ මතක් වෙනවා. අලුත් අවුරුද්දට කොකිස් හදද්දී ඔතනින් හෙල්ලෙන්නේ නෑනේ චූටි කාලේ. ඒ වගේ ඉතින් අපේ ලොකු බබත් අද කොකිස් 10කට වඩා කෑවා මේ බදින ටිකට. මේ තියෙන්නේ අපේ පැපොල් ගහේ පළවෙනි පැපොල් ගෙඩිය ඉදුණු පළවෙනි පැපොල් ගෙඩිය. මම මේක නංගිට යවන්න කඩා ගන්නවා. මේ වත්තට ආවට පස්සේ අපි පැපොල් ගස් ටිකක් හදාගත්තා. මේක තමයි මුලින්ම ගෙඩිය හැදෙන්න පටන් ගත්ත ගහ. ඉතින් එයාට ගමේ කෑම කන්න ආසයි කියපු නිසා ගමේ කෑම ගොඩක් හොයාගත්තා. අපේ ගෙවත්තෙන්මයි මේවා හොයාගත්තේ. පොලොස් ගෙඩිය නම් ළඟ ගෙදරකින්. මිරිස් ටිකකුත් කඩාගත්තා. මෙන්න මේ අනුග කොලත් කන්න ආසයි කිව්වා එයා. ඒවත් තියෙනවා. මේ තියෙන්නේ හාල් මැස්සන් දඹල. ඊට පස්සේ අපේ වැලේ පිපිඤ්ඤා ගෙඩි දෙකකුත් කඩාගත්තා. මේක අර කඩලා කන මේකරල් එක නෙමෙයි. මේකේ ඇට ගලවලා උයන්න ඕනේ. ඇට විතරයි මේකේ කන්න කියන්නේ. කරල් නෑ, කඩන්නේ නැහැ. ඇට තමයි මාළුවට දාන්නේ. මේ අපේ කව්පි ඒ වෙයිනුත් එයාට ගෙනියන්න ගත්තා. ඉතින් ওই ටික තමයි ලෑස්ති කරගත්තේ ගමේ කෑම. ඊට පස්සේ එයාට බත් එක්කුත් ගෙනියන්න යුවා. එයාට මස් මාළු මුකුත් කන්න බෑලු. අප්පිරියයිලු කරවල කෑල්ලක්වත් කන්න බෑලු. බිත්තර නම් ඔම්ලට් දන්නෝදා අර බුල්සායි වගේ එහෙමනම් කනවා කියලා කිව්වා. ඉතින් නාල එකක් හදාගත්තා. කෙසෙල් මුව කිරි දාලා හැදුවා. මේ තියෙන්නේ අනුග කොළ මලවලා. ඊට පස්සේ පරිප්පු එක්කුත් තෙල් දාගත්තා. ඉතින් කයිද නැද්ද දන්නේ නැහැ. කෝකටත් කියලා ඉතින් යවනවා. කෙසෙල් කොලේ කන්නත් අප්පිරියයි කිව්වා. ඉතින් මාර දේවල් තමයි ප්‍රෙග්නන්ට් වුණාම නේද හරියට වෙනස් වෙනවනේ කට්ටිය. අම්මටත් කාලේ යන්න ඒකෙම බත් බෙදලා දුන්නා. ඉතින් අද වීඩියෝ එක කොහොමද ඔයාලට දැනුනේ කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. මම ඉතින් ආසාවෙන් බලන් ඉන්නවා. ඔයාලයි කමෙන්ට් කියවන්න. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම් මගේ යාළුවන්ට
ගොඩක් ආදරෙයි. හැමෝම පරිස්සමින් ඉන්න.